මතෙව් 6:33. මේ බයිබල් පදේ අපේ ජීවිතයට ඇලිලාම තියෙන බයිබල් පදයක් නේද? මතෙව් 6:33 කිව්වහම නොදන්න කෙනෙක් නැහැ. හැබැයි මේ බයිබල් පදය අද ඔබ අල්ලගන්නේ මොන විදිහටද? ඔබ අද පටන් එහි ආශිර්වාදයේ භුක්ති විඳින්න යනවා. ආමෙන්. එහෙත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න. මේ සියල්ලත් ඔබට දෙනු ලබන්නේය. ඉස්ලාම පටන් ගන්න එහෙත් නැත්තම් නමුත්. ඉංග්‍රීසියෙන් කොහොමද තියෙන්නේ? but. ඔය but කියන කෑල්ල හරි ඔව් මොකද but කියන කෑල්ලට කලින් ගොඩාක් දේවල් තියෙනවා. ඒක හරිම පවර්ෆුල්, ඒක හරි බලවන්තයි. නේද? ඒ කියන්නේ කොන්දේසියක් සමහරක් විට. නේ? මම ඔයාට චොක්ලට් එකක් දෙනවා. නමුත් බත් කාලා ඉන්න ඕනේ. අම්මලා කියනවනේ. නේද? මම සෙල්ලම් කරන්න දෙනවා. නමුත් ඉස්ලාම ගෙදර වැඩ කරලා ඉන්න ඕනේ. ඒ වගේ ස්වාමින් වහන්සේ අපිට කියනවා අම්මලා බලනවා පුතාලා දිහා නේද? එහෙම තමයි අපිටත් තියෙනවා පුතෙක්. අපිටත් බොහෝ එහෙත් නමුත් කියවෙනවා. නේ මල්මි. ගොඩක් වෙලාවට ඇත්තටම එහෙත් නමුත් කියනවා. දැන් එයත් අපිට එහෙත් නමුත් කියන පටන් අරගෙන. ඔව් ඔයා තමයි. ඉතින් දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට ස්වාමින් වහන්සේ අපිට දේවල් කතා කරනවා. අපේ පුංචි බබාට, පුංචි දරුවට නැත්නම් තරුණ දියණියට, පුතාට අපි කතා කරනවා වගේ. දෙවියන් වහන්සේට අපි හැමෝම පුංචි ළමයි. උන්වහන්සේගේ ලයේ තමයි අපි ඉන්නේ. යොහාන් මම මෙතන කියලා නම් අපි දැනගන්න ඕන දෙවියන් වහන්සේ අපිට කතා කරද්දී දරුවෙක් වගේ ඇතුළට ගන්න. අපි යේසුස් වහන්සේගේ කවුද? සහෝදරයෝනේ. දැන් යේසුස් වහන්සේ කියන්නේ අපේ කුළුඳුල් සහෝදරයා වගේ. පියාණන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණෝ. යොහාන් පළවෙනි පරිච්ඡේදයේ යේසුස් වහන්සේ කොහෙද ඉන්නේ? පියාණන්ගේ ලයේ. මෙහෙම උස්සගෙන ඉන්නේ නේ. එක පිළිම හදලා තියෙනවනේ. යේසුස් වහන්සේ උස්සගෙන ඉන්නවා. මෙහි ශාන්තුරු නෑ. ඒක අපිට කියලා තියෙනවා. පියාණන් වහන්සේගේ ලයේ කියන්නේ වඩාගෙන ඉන්නේ. ඔබ හිතන්න පුංචි දරුවෙක්ව ඔබ ආදරෙන් වඩාගෙන ඉන්න. එයාගේ හදවතයි ඔයාගේ හදවතයි එකට ගෑවෙනවා. ස්පන්දනය දෙන්නටම තේරෙනවා. අම්මා හුස්ම ගන්න එක තාත්තා හුස්ම ගන්න එක පුතාට ඇහෙනවා. එයා ඔළුව තියාගෙන ඉන්නවා. එයාට එතන හරිම සුව පහසුයි. හරි සනීපයි. හරි ප්‍රේමණීයයි. ඒ වගේ ආරක්ෂිත ස්ථානයක් රැකවරණයක් නැහැ. නේ? කාර් එකෙද්දිත් මල්මිගේ ඇඟේ අපේ එක්කෙනා. දරුවෝ හැමෝම හදලා තියෙනවා. ඒගොල්ලෝ ආසයි හැමතැනටම වඩා අම්මා තාත්තාගේ තුරුලෙන්. එතකොට ජේසුස් වහන්සේ අපිට මෙතන කතා කරලා කියනවා ඒ පියපුතු සම්බන්ධතාවය කොහොමද තිබ්බේ? ලයේ හිටපු එක ජාතක පුත්‍රයා. උන්වහන්සේව හිතන්න ඔයාගේ පුතා නැත්නම් දරුවා ඔයා තුරුල් කරන් ඉද්දී කෙනෙක් කියනවා මට දෙන්න ඔය දරුවා මරන්න කියලා. දෙයිද? කවුරු හරි ගහන්න එනවා අපි තුරුල් කරගෙන ඉඳී අපිට ගහයි අපිව කපයි නේද? නේද? හැබැයි දෙවියන් වහන්සේ පුතේ වා ගිහිල්ලා වැඩේ කරලා එන්න අතහැරියා. හරිද? එතකොට අපිත් උන්වහන්සේගේ දරුවෝ. යේසුස් වහන්සේව අතහැරියේ කියන්නේ අපි එන්න සැලැස්සුවේ යේසුස් වහන්සේ කරුණ කොටගෙන අපි ඔක්කොම තුරුල් කරගන්න. ආමෙන්. අපි හැමෝම තුරුල් කරගන්න. අපි හැමෝට මේ ආශිර්වාදය දෙන්න. අපිට කියනවනේ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන අපි කවුද? උරුමකාරයෝ කියලා. උන්වහන්සේත් එක්ක හවුල් උරුමකාරයෝ. හවුලේ එම පියාණන් වහන්සේගේ ආදරෙත් හවුලේ. හාලෙලූයා. උන්වහන්සේ කරුණ කොටගෙන පියාණන් වහන්සේ අපිවත් ඒ ආදරයට අල්ල හවුල් කරගෙන තියෙනවා. අපි හිතන්නේ උරුමය කියපු ගමන් ආර්ථිකමය මුදල්මය එකක් තමයි අපිට එන්නේ. උරුමය කියපු ගමන් ඔප්පුවක් කාර් එකක් වා නේද? ඒ වගේ දේවල් තමයි අපිට උරුමය කිව්වම. උරුමයට වඩා ආශිර්වාදලත්. සල්ලි වලින් මයින්න පුළුවන් ද දේව ප්‍රේමය?
මුදල් වලින් මයින්න පුළන්ද වාගේ භාර්යාවගේ ආදරේ. දෙවියන් වහන්සේ වාට හොඳම භාර්යාව නෙමෙයි දීලා තියෙන්නේ. හොඳම ස්වාමි පුරුෂයා නෙමෙයි දීලා තියෙන්නේ. එතකොට ලොකු කාර් එකක් එක්ක මෙයාගේ වටිනාකම අයින්න පුළුවන්ද? දෙවියන් වහන්සේගෙන් අහනවා මට කිසිම ආශිර්වාදයක් නැහැනේ ස්වාමිනී. බලන්නකෝ මම බැඳලා මෙච්චර අවුරුදු ගාන. බලන්න පොඩ්ඩක් ස්වාමි පුරුෂයා දිහා. බලන්න දරුවෝ දිහා. ඒව උරුමයක් නෙවෙයිද? අපි සංසන්දනය කරනවා අපගේ ආශිර්වාද භෞතික වස්තු එක්ක. ලෝකේ හැදිලා තියෙන්නේ එහෙම. දෙවියන් වහන්සේට කොච්චර දුක හිතනවද එහෙම අපි ඇඟිල්ල දික් කරද්දි. මම්මගේ ඒක චාතක පුත්‍රයා ලයි හිටපු කෙනාව අතහැරියා. ඔයාව මගේ තුරුලට ගන්න. ඔයා මේ රෝද හතරක් චැසියක් නැතුව ඒක තාම හම්බුන්නේ නැහැ කියලා ඔයා ඒ ආදරය 2.50ට දානවා. 2 කොලයට දානවා නේ. මතෙව් 6:33 උන්වහන්සේ අපිට කියන්නේ උන්වහන්සේ ආදරණීය තාත්තෙක් විදියට. මේක හොඳට අල්ලගමු. උන්වහන්සේ දෙවියන් වහන්සේ ලෝහිම් විදියට වඩා මම මේක දකින්නේ අබ්බා පියාණන් වහන්සේ හැටියට අපිට මේක කියන්නේ. තාත්තා කෙනෙක් දරුවෙක්ට කියනවා පුතේ මේක කරන්න එපා. ඔයා මේක කරොත් එහෙම ඔයාට මේකෙන් වෙන්නේ හානියක්. හැබැයි පුතේ මේක කරන්න. අම්මා කෙනෙක් හැමතිස්සෙම දරුවෙක්ට ඇයි ගයිඩ් කරන්නේ? ඇයි හැමතිස්සෙම කෑ ගහන්නේ? තරුණ දරුවන්ට අනේ අම්මේ ඔයගොල්ලෝ කියන දේවල් මට කරන්න බෑ. ඇයි? අම්මා හැමතිස්සෙම ඇඟිලි ගහන ඔයාගේ ජීවිතේට. තරුණ කාලේ ඇඟිලි ගහන්න බැන්දර පස්සේ ඇඟිලි ගහන්න එපා. තරුණ කාලේ ඇඟිලි ගහන්න ඕනේ. ඇයි? අම්මා තාත්තා දරුවන්ට යහපත් දේ දෙන්නේ. යේසුස් වහන්සේම කියන ඕගොල්ලෝ එහෙම දෙන්න දන්නවනම් දේව තාත්තා කොච්චර දේවල් දෙන්න දන්නවද? යහපත් දේ දෙන්න දන්නවද? අපි ඒක ගන්න දන්නේ නැතිකම තමයි තියෙන්නේ. ඒක ගන්න රහස් යතුර තමයි මතෙව් 6:33. ඔබට තේරෙනවද දැන් කියන දේ? මේක හිතන්න ඕන ආගමිකව අර ඒ ස්ටෑන්ඩඩ් එකෙන් නෙමෙයි තාත්තයි පුතාගේ අතර තියෙන ආදරණීය සම්බන්ධතාවයක්. තාත්තා දෙයක් කිව්වා කරන්න කියලා ඒක පුතා කරනවා තාත්තා ආශිර්වාද කරනවා. that's it. ඒක විතරයි. එච්චරයි. අපි ඒක ඔළුවේ තියාගෙන ඒ යටහත් කමින් දැන් වචනයට යමු. හalleluya. උන්වහන්සේ කියනවා නමුත් කියන්න කලින් ඉඳන් අපි බලන්න යනවා දැන්. මෙතන කතා කරනවා 31 ඉඳලා එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙල්ලා. උන්වහන්සේ දන්නවා අපි කෑම කන්න ඕනේ කියලා. උන්වහන්සේ දන්නවා අපිට අඳින්න ඕනේ කියලා. උන්වහන්සේ දන්නවා අපිට තැනක් තියෙන්න ඕනේ කියලා. උන්වහන්සේ ඒක උත්පත්ති පොතේ ඉඳන් දන්නවා. උන්වහන්සේ මිනිස්සු මවන්න කලින් ලස්සන තැනක් හැදුවා. මිනිස්සු මවන්න කලින් අලංකාර තැනක් හැදුවා. නේ? ඊට පස්සේ කෑම හැදුවා. ඕන් නැති දේවල් කන්න ගිහිල්ලා විලි නහගත්තා. ඒ නිසා උන්වහන්සේට ඇඳුමක් හදලා දෙන්න උනා. නේ? උන්වහන්සේට ඒක උන්වහන්සේ දන්නවා මේගොල්ලන්ට ඕන කියලා. නැත්නම් උන්වහන්සේට ඕන ඔහොම නිර්වතින්ම ඉන්න කියලා කිව්වේ නේ. ඔය කොළ ඇඳගෙන අයියෝ දිමියෝ ඇහුවොත් එහෙම. නේද? උන්වහන්සේ දිමියොත් මැව්වනේ. කොස් කොළද දන්නෙත් නෑ අපේ අර වැඩි ජනතාව වගේ. දැන් ඒගොල්ලෝ හොඳට අඳිනවා. හැබැයි උන්වහන්සේ සතුන්ගේ හම් වලින් ලස්සනට හදලා දුන්නා කියලා තියෙනවා. ඒ උන්වහන්සේ දන්නවා එහෙනම් මෙයාලට කන්න ඕනේ, මෙයාලට ඉන්න තැනක් ඕනේ, මෙයාලට අඳින්න ඕනේ. එතකොට මෙතන කියනවා යේසුස් වහන්සේම මේ යේසුස් වහන්සේම නෙමෙයිද මේ මනුෂ්‍ය පුත්‍රයා වූ යේසුස් වහන්සේ කියනවා ඊට අවුරුදු 4000කට කලින් උන්වහන්සේ ඒ දන්වෙනදී කරපු දේ මම දන්නවා. මම දන්නවා ඔයාට කන්න ඕනේ. මම දන්නවා ඔයාට අඳින්න ඕනේ, ඉන්න තැනක් ඕනේ. දැන් අවුරුදු 6000කට පස්සේ උන්වහන්සේ කියන අපිට මම දන්නවා ඔයාට කෑම ඕනේ. මම දන්නවා ඔයාට අඳින්න ඕනේ. මම දන්නවා. මන් දන්නවා. අපි තමයි දැන් අනේ ස්වාමීන් වහන්සේ තේරෙන්නේ නැහැ. ඔයාට දන්නේ නැහැ. ඔයා මගේ ආක්ෂාට උත්තර දෙන්නේ නැහැ. කොච්චර හිතරි දෙනව ඇතිද? මේක මේ කියන්නේ තරහින් නෙමෙයි. මන් දන්නවා. උන්වහන්සේ අපේ භාජනයට බැස්සා.
මේක කියන්නේ මනුෂ්‍ය පුත්‍රයා. දැන් මම එතනක් දැනගෙන හිටියා. ඔයා පාපෙට වැටිච්ච මොහොතෙත් මං ඔයාගේ විලි වැහුවේ. ඔයාට ඕන දේ මම දන්නවා. මේක අහන්න තාත්තයි පුතයි ඔයා පුංචි බබෙක් තාත්තා දෙවියන් වහන්සේ ළඟ ඉන්නවා කියලා හිතාගෙන අහන්න. එතකොට තමයි මේක ඇතුළට යන්නේ. එතකොට තමයි ඔබ ආශිර්වාද ලබන්න යන්නේ. මේක අපි අහලා මෙච්චර කල් හරියට උනේ නෑ අපේ. මං කියන්නේ උනා. හැබැයි අපි හරියට කරමු. වෙනස දන්න මං දන්නවා. ඒ නිසා කනස්සලු වෙන්න එපා. ඔබ කැමතිද ඔබගේ දරුවා කනස්සලු වෙනවට? ඔබ කැමතිද ඔබගේ දරුවා අප්සෙට් එකේ ඉන්නවට? කොහෙත්ම නැහැ. කොහෙත්ම නැහැ. දරුවෙක් දුකින් හිටියොත් අපිට නිින්ද යන්නේ නැහැ. දරුවෙට උණක් හැදුනොත් අපිට නිින්ද යන්නේ නැහැ. අපි කන ටික දිරවන්නේ ඇයි? අපි දරුවට ආදරේ. දරුවා හැමතිස්සෙම hina වෙලා හොඳින් ජව සම්පන්නව කෙලිලොල්ලු ඉන්නවට අපි ආදරේ ආසයි. දෙවියන් වහන්සේ කොච්චර ආදරේ. දෙවියන් වහන්සේට කොච්චර කනස්සල්ලක් ඇතිද කෝටි සංඛ්‍යාත සෙනගද උන්වහන්සේගේ දරුවෝ මේ පොළොවේ ඉඳන් කනස්සලු වෙද්දී උන්වහන්සේ කනස්සලු වෙන්න එපා. මම දන්නවා. එහෙමයි කියන්නේ. උන්වහන්සේ කනස්සලු වෙන්න එපා මම දන්නවා. අර පරිසිවරුන්ට කතා කරා වගේ නෙමෙයි. කනස්සලු වෙන්න එපා මම දන්නවා. රයිට්. උන්වහන්සේ කියනවා මේ සියල්ල අන්‍ය ජාතිව හොයනවා. ඒගොල්ලෝ මේවා හොයනවා. ඕගොල්ලන්ට මේක මේ හොය කනස්සලු වෙන්න ඕනේ නැහැ. මොකද කියන්නේ? මන් දන්නවා. ඒ සම්බන්ධතාවයට එන්න. මගේ ජේසු මගේ හැම දෙයක්ම දන්නවා. උන්වහන්සේ කැමතිලා අපි කනස්සලු වෙලා කෑම ඉල්ලනවට. අනේ ස්වාමීනි මට කෑම දෙන්න. කනස්සලු වෙලා දේවල් ඉල්ලනවට උන්වහන්සේ කැමති නැහැ. එතකොට අන්‍ය ජාතීන්ගේ දේව පුත්‍රයන්ගේ අතර වෙනසක් උන්වහන්සේට දකින්න නැහැ. උන්වහන්සේ කනස්සලු වෙනවා ඔය අපි කනස්සලු වෙද උන්වහන්සේ කියනවා රයිට් කාම් මන් දන්නවා. හරිද? කියනවා මේ සියල්ල නුඹලාට ඕනෑ බව ස්වර්ගීය පියාණන් වහන්සේ දන්නාසේක. හලෙලූයා. අන්න ඒක කියලා තමයි නමුත් කියන තැනට එන්නේ. මේක කියන්නේ අවශ්‍යතාවෙන් උවමනාවෙන් කනස්සලු වෙලා ප්‍රශ්නට උත්තර හොයන ඔබ මම වගේ අපි ඉන්න ඒ කන්ඩිෂන් එක බලන්නේ ඒ තත්වය අවශ්‍යතාවයක් උවමනාවක් තාම උත්තර නැහැ ප්‍රශ්න ගොඩක් මොකද්ද මං කරන්නේ හෙට කොහොමද අපි කෑම කන්නේ හෙට කොහොමද දරුවව ඉස්කෝලේට යවන්නේ හෙට කොහොමද මං මගේ ජීවිතය ගෙනියන්නේ අර වැන්දපු ස්ත්‍රිය එළියට කියනවා අපි දෙන්න කාලා නැහින්නේ මේ ටික තියෙන්නේ අපි දන්නේ නැහැ හෙට කොහොමද යන්නේ කියලා අපි දන්නේ නැහැ උන්වහන්සේ කියනවා අපිව කාම්ඩල් කනස්සලු වෙන්න එපා පියාණන් වහන්සේ දන්නවා හරි දැන් ආශිර්වාදනේ වන මෙන්න මේ දේ කරමු අපි නමුත් උන්වහන්සේ අපිට යෝජනාවක් දෙන්නේ කනස්සලු වීම වෙනුවට උන්වහන්සේ ලස්සන යෝජනාවක් දෙනවා අපේ ජීවිතේට වැල නොකැඩි ආශිර්වාද දෙන්න. හalleluya. මම කියන්නේ වැල නොකැඩි ආශිර්වාද දෙන්න. වැල නොකැඩි ආශිර්වාද දෙන්න කියන්නේ සබවින් කරුණාවත් යහපත්කමත් කොහෙන් දෙන්නේ? පිටිපස්සෙන් එනෝ නැට්ට වගේ. මං යනවා මගේ පිටිපස්සෙන් කරුණාව වෙනවා. දැන් අපි වෙලා තින්නේ අපි 180 කළා අපි ඒව පස්සේ හොයාගෙන යනවා. කරුණාව නැහැ. අපි හොයන මාර්ගවල නැහැ. ඒකනේ උනාස කියන්නේ නුඹේ යෝජනා නුඹේ මාවත් මගේ යෝජනා නෙවෙයි. ඔබ කොහෙද ඔය යන්නේ? ඔයා මගේ පාරේ යන්න. අරක මම පිටිපස්සෙන් එවන්නම්. මේ කියන දේ අපි තේරුම් ගමු. ඒ කියන්නේ අපිට හැරෙන්න තියෙනවා. හැරෙන්න අවශ්‍ය කරන්නේ ඇදහිල්ල. හැරෙන්න අවශ්‍ය කරන්නේ ඇදහිල්ල. ඒක නැතුව හැරෙන්න බෑ. උන්වහන්සේ කියනවා ණයට ඕක ගන්න එපා පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. දැන් දවසක් ඉන්නව දෙකක් ඉන්නව අනේ ස්වාමීනි තව දවස් දෙකයි තියෙන්නේ. ඇදහිල්ල නැති වුණොත් අපි යනවා කරුණාවයි කාගේද? පොලි මුදලාලිගේ කරුණාව පස්සේ. නැත්නම් බැංකු එක මේ එහෙම යනවා. අවුරුදු 30යි අම්මා කියනවා දුවේ බඳින්න ඕනේ දෙවියන් වහන්සේ කියනවා පොඩ්ඩක් ඉන්න ඊට පස්සේ අන්න හගේ මේකෙක් පස්සේ යනවා අම්මා ඊට පස්සේ දානවා අර කියනවානේ අර මේ පත්තරේ දානවා
පොඩ්ඩක් ඉන්න. උන්වහන්සේ දන්නවා. නේද? නිශ්චල වෙන්න මම ස්වාමීන් වහන්සේ බව දැනගනින්න කියලා තියෙනවනේ. නේද? එතකොට මම දන්නවා මාස්ටර් කියන්නේ මේ ස්වාමීන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ අපිට කියනවා පළමු කොට පළමු කොට. ඒ කියන්නේ ඉස්සෙල්ලාම ඔයා කනස්සලු වෙන්න කලින්, ඔයා කෑම ගැන හිතන්න කලින්, ඔයා අඳින්නේ මොකද්ද හිතන්න කලින්, ඔයාගේ නිවස ගැන හිතන්න කලින්, ඔයාගේ අභියෝග ප්‍රශ්නය, ළමයාගේ හෙට දවස ළමයාව දාන්න ඕන ඉස්කෝලේ, ළමයාව දාන්න ඕන මේ ඊට පස්සේ පන්ති හැම දෙයක්ම හිතන්න කලින් අපිට එක දෙයක් හිතන්න තියෙනවා. හැම දෙයකටම කලින් රාජ්‍ය කාගේ රාජ්‍යද? දෙවියන් වහන්සේගේ, තාත්තගේ. ඇයි මං තාත්තා කියලා කිව්වේ? අපේ තාත්තා තමයි රජ. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ රජ. ස්වර්ගයේ තිඩමදි. ඒස්රා කියන උන්වහන්සේට ස්වර්ගයේ තිඩමදි. ඒ තරමට විශාල බලවත් වූ රජෙක්, දේවදූත හමුදාවක් එක්ක රජකම් කරන, විශ්වය මවල පාලනය කරන රජ. අපි රාජ්‍ය පුත්‍රයෝ. අපි ආලේප කළා තින්නේ 1 පේදුරු 2:9 හැටියට රාජකීය පූජක වංශයක් හැටියට. ඒක ආලේපයක්. මේ රජවරු මොකද කරන්න ඕනේ? රජෙක් ඉන්නවා නම්, අපි හිතන්න ලෝකේ රජෙක් ඉන්නවා නම් පුතා මාළු අල්ලන්න යනවා. පුතා බලන මම දෑතේ වැඩක් ඉගෙන ගන්න ඕනේ. මම මේ කුඹුරු කොටන්න හරි ඉගෙන ගන්න ඕන. මම මොනවද කරන්නේ? නෑ. එයා ඉගෙන ගන්නේ රජකම් කරන්න. එයා ඉගෙන ගන්නේ රජකම් කරන්න. අපි මොකද කරන්නේ? රජුන්ගේ රජ. අපි යනවා. දැන් මම මේ කතා කරන්නේ උදාහරණ කුඹුරු කොටන්න යන. දැන් කුඹුරු කොටන එක මම ඒක මේ වචනාර්ථයෙන් ගන්න එපා. අපි රජ පුත්‍රයෝ හැටියට අපි යනවා මාළු අල්ලන්න. අපි යනවා කුඹුරු කොටන්න. අපි යනවා දෑතේ වැඩ ඉගෙන ගන්න. මම මේ උපමාවකට ගත්තේ. දෙවියන් වහන්සේ කියන රාජ්‍ය හොයන්න. ඒ රාජ්‍ය ඇතුලේ ඔයාට තියෙන රජකම් කරන්න. රාජ්‍ය ඇතුලේ රජකම් කරන්න තියෙනවා. දෙවියන් වහන්සේගේ රජකම් කරන වෙනකොට රාජ්‍ය උන්වහන්සේ ස්ථාපිත කරලා උන්වහන්සේ අපිට දුන්නා මම ස්ථාපිත කරපු තැන ඉඳලා ගෙනියන්න ලෝකාන්තිමේ දක්වා. උන්වහන්සේට ඕක කරන්න බැරිද දේවදූතයෙක් ගෙනල්ලා? පුළුවන්. දේවදූතයාට වෙන කාර්යයක් තියෙනවා. මේක තමයි අපේ කාර්යය. අපිව මේ පොළොවේ තියලා තියෙන එකට. දේව රාජ්‍ය මේ පොළොවේ ඇති කරන්න. දෙවියන් වහන්සේ අපේ තාත්තගේ රාජ්‍යය. එතකොට අපි ඉස්සෙල්ලාම හොයන්න ඕන කාරණා දෙකෙන් පළවෙනි එක. දේව රාජ්‍ය හොයද්දී අපිට තියෙන්න ඕන රජ පුත්‍රයෙක්ගේ මානසිකත්වය. සපලත් උගන්නන කට්ටිය ඕක කියන ඔයා යන්න ඕන V8 එකකින්, ඔයා අඳින්න ඕන මෙහෙම කෝට් දාලා එන්න ඕන. අරක වේව නෙමෙයි. මනුෂ්‍ය පුත්‍රය ඇවිල්ලාම කියනවා මට හිසත යන්න දැනක් නැහැ කියලා. රාජපුත්‍රයෝ මේ එළියෙන් පේන රාජපුත්‍රයා නෙමෙයි. එළියෙන් පේන කැකිල්ල රජුරෝත් රාජපුත්‍රයෙක් තමයි. එහෙම අයත් ඉන්නවා. ආත්මික කැකිල්ල රජවරු. ඒ කියන්නේ එකක් කරන්න එකක්. ඒව නෙමෙයි උනාසි කියන්නේ. බාහිර ආටෝපේ නොවේ අපේ ආත්මය. අතුලාන්තය අපේ මනස රජ පුත්‍රයෙක් හැටියට ඉන්න ඕන. රජෙක් ඉන්නේ කොහොමද? ප්‍රීතියෙන් රජෙක් ඉන්නේ කොහොමද? බලවත්ව. රජාට ප්‍රශ්න නැද්ද? දාවිට ප්‍රශ්න තිබ්බේ නැද්ද? තිබුණා. ඒ නිසා රාජ්‍ය හොයන්න ඕන. කොහොමද අපි රාජ්‍ය හොයන්නේ? ප්‍රේමාන්තයෙන්. දැන් ඔබ ඔය කරන එක තව වැඩි කරන්න තියෙනවා. ඔබ ඔය කරන එක පළමු කොට කරන්න තියෙන්නේ. ඒ කියන්නේ රාජ්‍ය හොයද්දී අපි ඉස්සෙල්ලාම දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න ඕන විදිය අපි හොයා ගන්න ඕනේ. දේව පුත්‍රයෙක් විදිහට ජීවත් වෙන විදිය රජ කොහොමද ඉන්නේ? අපේ තාත්තා කොහොමද ඉන්නේ? කොහොමද පවුල හසුරවගන්නේ? කොහොමද භාර්යාවට සලකන්නේ? කොහොමද දරුවන් ගැන හිතන්නේ? දරුවන්ට සලකන්නේ? ඔවුන්ට දෙන කාලය, සභාවට දෙන කාලය, සුභාරංචිය කියන්න දෙන කාලය, යාක්ෂාවට දෙන කාලය, දේව තාත්තගේ වචන ඉගෙන ගන්න දෙන කාලය,
දේව රාජ්‍යයේ ඕනෑම වැඩක් ඔබව කැඳවන ඒ ක්‍රියාවලිය ඉෂ්ට කරන්න ඔබ දෙන කාලය සහ ප්‍රමුඛතාවය ඒ හැමදේම අංක එකට තියෙන්න ඕන. අද අපි වෙලා තිබුණොත් පල්ලියෙන්නම්, වෙලා තිබුණොත් යාක්ෂාවට එන්නම්, වෙලා තිබුණොත් බයිබල් ස්ටඩි එකට එන්නම්, වෙලා තිබුණොත් යාක්ෂා කරන්නම්, වෙලා තිබුණොත් සුභාරංචි කියන්න යන්නම්, වෙලා තිබුණොත් එයාට කවුන්සල් කරන්න යන්න. උන්වහන්සේ කියන්නේ වෙලා තිබුණොත් නෙමෙයි, ඒක ඉස්ලාම් කරලා ඉන්න. ඒක කරලා ඉන්න ඉතුරු ටික වෙලා කියලා තමයි උන්වහන්සේ කියන්නේ. මං ඔයාගේ දේ කරන්නම්, ඔයා මගේ දේ කරන්න. එක්තරා අන්දමකින් මේක ගිවිසුමක්. උන්වහන්සේ ආරක්ෂා කරන ගිවිසුම. හැබැයි පළවෙනි ක්‍රියාව කරන්න දින කාටද? අපිට. අපි කියන ආශිර්වාදේ නැහැ. ඉතින් උන්වහන්සේ බලන් ඉන්නොත් ඉතින් වාගේ කොටස ඔයා තාම කරේ නැහැනේ පුතා. තේරුණා? වාගේ කොටස ඔයා හරියට කරේ නැහැනේ, මම කරනවා. රයිට්. හැබැයි මම ඔයාට කිව්වේ මොකද්ද? ඉස්සෙල්ලාම ඒක කරන්න. පළමු කොට ඒක කරන්න. ප්‍රමුඛව ඒක කරන්න නේ. හරි ඊට පස්සේ උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම හොයන එක. ධර්මය ඉෂ්ට කිරීම, වචනය ඉෂ්ට කිරීම. නේ. උන්වහන්සේගේ ආකල්ප අප තුළ ඇති කර ගැනීම. නේද? එතකොට උන්වහන්සේ මේ පදය අපිට කතා කරන්නේ ආදරවන්ත පියාණන් හැටියට. ආදරණීය තාත්තෙක් හැටියට. ඇයි උන්වහන්සේ කොරින්ති 8 අපිට කියලා නැද්ද? මම මට ප්‍රේම කරන අයට සූදානම් කරපු දේවල් තියෙනවා කියලා. ඒවා අපේ ඇස් වලට පෙනුනේ නැහැ කියලා. ඒවා අපේ කන් වලට ඇහෙන්නේ නැහැ කියලා. අපේ මනසට එන්නේ නැහැ කියලා. ඒක මගේ ආත්මය වාගේ ආත්මයට කතා කරයි කියලා. ඒ සූදානම් කරපු ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි ඒක එවන කාල සීමාවක් තියෙනවා. ඒක එවන පිළිවෙලක් තියෙනවා. ආශිර්වාදය කියලා කියන්නේ අටු කොටු පිරීලා ඉතිරිලා යන එක නෙවෙයි. උන්වහන්සේ ඔබමින් සොලෝමින් දෙන්නේ අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය මොහොතේ. ඒක තමයි ආශිර්වාදය. මොකද? අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය මොහොතේ. උන්වහන්සේ මන්නා දුන්නා. මන්නා උන්වහන්සේ ස්වර්ගීය කෑමක් දුන්නා. ඒගොල්ලෝ සතිය දවස්වල වැඩිපුර තියාගත්තා. ඒවා මොකද උනේ? නරක් වුණා, පණුව හිටියා. බෑ උන්වහන්සේ සබත් දවසට කලින් දෙනවා මන්නා වැඩිපුර හෙට දවසට තියාගන්න. මොකද හෙට මන්න එන්න, හෙටවා මාත් එක්ක ඉන්න ඕන දවස්. එතකොට උන්වහන්සේ හැමතිස්සම අපිට කතා කරනවා පළමුව උන්වහන්සේත් එක්ක ඉන්න. රයිට්? මේක ඉෂ්ට කරන්න අපිට තව බයිබල් පදයක් ඒකට යටත් වෙන්න ඕන. ඒක තමයි ලූක් 9:23. ලූක් 9:23ට අපි යමු. උන්වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාගේම ආශා වලකාගෙන දවස්පතා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. හලෙලූයා. දැන් කතා කරන්නේ මනුෂ්‍ය පුත්‍රයා. හරිද? කලින් කතා කරේ පියාණන්. දැන් කතා කරන්නේ මනුෂ්‍ය පුත්‍රයා. දැන් කතා කරන්නේ අපේ සහෝදරයා. හරිද? දැන් මේ කතා කරන්නේ අපේ හවුල් උරුමකාරයා. එයාගේ උරුමේ කවුද? අපි. යේසුස් වහන්සේගේ උරුමේ අපි. ආමෙන්. ඒකනේ උන්වහන්සේගේ ජීවිතය දුන්නේ. උන්වහන්සේට මේ හැම දෙයකටම වඩා සාතන් ඇවිල්ලා කියනවා ජීසස් යේෂුව හරි එහෙම කියන්නේ ඔයාට මං මේ හැම දෙයක්ම දෙන්නම්. මට වඳින්න. උන්වහන්සේ ආවේ ඒ හැම දෙයක්ම නේ. උන්වහන්සේ කියනවා රන් රිදි මගේනේ. මම ආවේ මේවට නෙමෙයි. මං ආවේ මෙන්න මෙයාලව අපිව අරගෙන යන්න. මාව ලයේ ඉඳලා මං ආවේ. පියාණන්ගේ ලයේ ඉඳලා. රයිට්? පියාණන් මේ මතෙව් 6:33 අපිට දෙන්න. උන්වහන්සේ දැන් අපිට කතා කරන සහෝදරයෙක් විදිහට. පිලිප්පි හසුරු කියන උන්වහන්සේ මරණය දක්වා කීකරු වුණා. මේක අල්ලගන්න. උන්වහන්සේගේ නාමය පියාණන් වහන්සේ
සියලු නාම වලට වඩා උසස් කරා. හාලෙලූයා. යේසුස් වහන්සේගේ උරුමයේ ආශිර්වාදයක නේද? අපි දැන් ඒ නාමයේ කරන කොටගෙන උන්වහන්සේ නාමයට නමස්කාර කරනවා. අපි ආශිර්වාද ලබනවා. හාලෙලූයා. උන්වහන්සේ ආශිර්වාදයේ උල්පත උනේ එහෙම. ඊට පස්සේ උන්වහන්සේ දැන් අපිට කියනවා මම මේක ජයගත්තේ මෙහෙම. උන්වහන්සේ කියනවානේ මම ලෝකෙන් ජයගත්තා කියලා. නේ? මම ලෝකෙන් ජයගත්තා කියලා කියනවානේ. උන්වහන්සේ කියනවා තමාගේ ආශා වලකාගෙන දවස් පතා කුරුසිය රැගෙන එන්න. මේක උන්වහන්සේ කරලා පෙන්නලා තමයි අපිට කියන්නේ. හරිද? මෙතන කියනවා මා පස්සේ එන්න කැමති නම් මා පස්සේ දැන් උන්වහන්සේ පස්සේ දැන් අපි කොහෙද යන්නේ? උන්වහන්සේ කොහෙටද ගියේ? ස්වර්ගයට ගිහිල්ලා පියාණන්ගේ දකුණේ ඉන්නවා. දැන් අපි හවුල් උරුමක් කරලා අපි කවදා හරි උන්වහන්සේත් එක්ක වාඩි වෙන්න යනවා. ජය ගන්නට ඔටුන්නක් දෙනවා, මගේ සිංහාසනේ වාඩි කරනවා. එහෙම උන්වහන්සේ එළිදර වසුනේ කියලා තියෙනවා. හැබැයි උන්වහන්සේට ගමනක් තිබ්බා. උන්වහන්සේ ස්වර්ගයේ ඉඳලා මනුෂ්‍ය පුත්‍රයා වගේ ඇවිල්ලා උන්වහන්සේ බින්දුවේ ඉඳලා ගියා එතනට. ඒ කියන්නේ මනුෂ්‍ය කලලේ ඉඳලා උන්වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා පෙන්නවා. අපිට දැන් කියනවා මම පස්සේ එන්න. මම පස්සේ එන්න. දැන් අපි යන්නේ උන්වහන්සේගේ පස්සේ කොහෙද? ජීවනයේ මාර්ගයේ. ස්වර්ගයට යන මාර්ගය ජීවනයේ මාර්ගය. ඒක පටුයි. ඒක අපිට හම්බෙලා තියෙනවා. හාලෙලූයා. ඒක ආශිර්වාදයක්. දැන් උන්වහන්සේ කියනවා මම පස්සේ එන එක්කෙනා තමයි මගේ ගෝලයා. නේද? එතකොට මගේ ගෝලයා කොහොමද ඉන්න ඕන? ඉස්සලාම තමාගේ ආශාව වලක ගන්න ඕනේ. ඊට පස්සේ තමා කුරුසිය ගන්න ලේසි. උන්වහන්සේ මේ දෙකම කරලා පෙන්නවා. කොහමද? උන්වහන්සේට ගෙත්සෙමේදී යාක්ෂා කරද්දී උන්වහන්සේ කියනවා ස්වාමීනි හැකිනම් මේ කුසලාන මගෙන් පහ කරන්න. හැබැයි ඔන්න ආව නමුත් ඇයි මේ නමුත් කෑල්ල දැම්මේ? මතෙව් 6:33 නමුත් කෑල්ලට පස්සේ තියෙන එකයි උඩ තියෙන එකයි අපිට ඒ ආශිර්වාදය දෙන්න උන්වහන්සේ කියනවා මගේ කැමැත්ත නෙමෙයි ඔයාගේ කැමැත්ත කරන්න. ඇයි තාත්තගේ කැමැත්ත මම දුන්නේ? යේසුස් වහන්සේ කරන කොටගෙන හැමෝම උන්වහන්සේගේ ලයට තුරුලට ගන්න ආශිර්වාදයට ගන්න. හාලෙලූයා. හිතන්න උන්වහන්සේ කොච්චර ආදරේද කියලා අපිට. නැස්කනෝ හරි ස්වාමීනි නමුත් මගේ කැමැත්ත නෙමෙයි ඔබ වහන්සේගේ කැමැත්ත වේවා. එනම් උන්වහන්සේ වෙලෙම උන්වහන්සේගේ ආශාවන් උන්වහන්සේගේ කැමැත්තක් තිබුණා නම් හැමදේම උන්වහන්සේ අයින් කරා. ඔන්න ඊළඟ කොටස උන්වහන්සේ ඊළඟ දවසේ කුරුසිය කරට ගත්තා. නේ? එතකොට කුරුසියක් කියන්නේ හැමතිස්සෙම මරණයක් නේ. සංකේතාත්මකව කුරුසියක් කියන්නේ මරණයක්. අපිට කොහොමද මැරෙන්න තියෙන්නේ? අපේ තමකමට මැරෙන්න ඕන ඉස්සෙල්ලා. අපේ දවස්පතා අපේ මානසික තෘෂ්ණාවලට මැරෙන්න ඕන අපි. දවස්පතා අපි හදාගත්තු ලයිෆ් ස්ටයිල් එකට මැරෙන්න ඕනේ. දවස්පතා අපි හදාගත්තු සිහිනවලට අපි මැරෙන්න ඕනේ. දවස්පතා අපේ උඩඟුකම මරන්න ඕනේ. දවස්පතා අපේ තමකම් මරන්න ඕනේ. දවස්පතා අපේ දබරයන් නරක දේවල් පාපය මරන්න ඕනේ. දවස්පතා අපි මේ ලෝකේ දැකපු ලක්ෂරියස් ලයිෆ් එක තින්නේ. අපි මේ ලෝකේ දැකපු තට්ටු ගෙවල් V8 දැන් ඉතින BYD අර YD ඔක්කොම ඒව ඔක්කොම මරලා දාන්න. මම මේ කියන්නේ ඒව එපා කියලා නෙමෙයි. ඒවට තියෙන ආශාව ඉස්ලාම මේක මරලා ඉන්නකෝ මං කියන්නම් ඒක එනවා. ආබ්‍රහම් ඊසාක්ව මරන්න ගියේ. ඒ කියන්නේ මරුවා. කියන්නේ හිතින් මරලා ඉවරයි. ඒ වෙලෙම කියනවා නැවත ආබ්‍රහම් කියලා නේද අපි নমස්කාර කරලා එන්නම්. ගිහින් එන්නම්. අපි මම විතරක් නෙමෙයි කියන්නේ මගේ පුතත් එයි. හැබැයි හිතින් දන්නවා මරන්න ඕනේ. උන්වහන්සේ කියන්නේ දැන් අපේ දරුවෝ මරන්න නෙමෙයි මේ ආශිර්වාදය ලබන්න බැරිව තියෙන මේ මානසිකත්වයන් මරන්න. අපිට තේරෙනවද මං කියන්නේ? මේ ලෝකේ පහ වෙලා යන්න තියෙන දේවල් වලට තියෙන ආශාව මරන්න.
උන්වහන්සේ කියනවා යමෙක් තමගේ ජීවිතය නැති කරගත්තොත් මේවෙන් ඇති වැඩක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ කියනවා මේකේ කුරුස්ය අපි මැරෙනවා කියන දේ කුමන බාධාවන් හොඳට අහගන්න. කුමන බාධාවන් කුමන අමාරුකම්මාවත් තරාගෙන සිටීමට කැමතිවීම සහ සූදානමයකින් අපි අදහස් කරනවා. යසන්ස කිව්වනේ මම පස් දෙනවා නම් රයිට් ඔයාට ලෝකෙන් පීඩා තියෙයි. මරණ බිය තියෙයි. දේවල් තියෙයි ඔයාට. හැබැයි මං එකකින් ජය ගත්තා. දැන් මේ අපිට යතුරු දීලා තියෙන ජය ගන්න. ඉස්සෙල්ලාම හිතින් ඒ තිබ්බ දේවල් මරලා දාමු අපි. ස්වාමිනී අපි තමයි තීරණය කරන්නේ. මට මේ කාලෙදී මෙන්න මේ දේ ඕන. මම මේ කාලෙදී තමයි බඳින්නේ. මම අවුරුදු 2-3ක් අපි හොඳට ඉඳලා මේ කාලෙදී තමයි ළමයි හදන්නේ. පිළිවෙලක් තියෙන එක හොඳයි. දැන් දෙවියන් වහන්සේ කියන්නේ ඔයාගේ යෝජනා පොඩ්ඩක් අයින් කරලා ඉන්නකෝ. මොකද අපි මේ කාලේ කියන කලින් උන්වහන්සේ සදාකාලයේදී ඒවා නියම කරලා ඉවරනේ. එතකොට ඒ දෙක ටැලි වෙන්නේ නැත්තම් වැඩේ අනාථයි. ඇයි අනාථ වෙන්නේ? දෙවියන් වහන්සේ නෑ අපි බලනවා අනේ ස්වාමීනි මම තාම කසාද බැඳේ නෑ. අනේ ස්වාමීනි මම බැඳලා මට තාම ළමයි නෑ. අනේ ස්වාමීනි මට තාම වාහනයක් නෑ. අනේ ස්වාමීනි මට තාම ගෙයක් නෑ. මම ස්වාමීනි තාම මෙව හරි අමාරුවෙන් යනවා. රයිට්? මේ කාලේ මේව වුණා නම් හොඳයි. මම යාක්ෂා කරන මට උත්තර නැහැ. හරියට ආබ්‍රහම් ඊසාක් යාකෝබ්ට වුණා වගේ තමයි මේව. දෙවියන් වහන්සේ පොරොන්දුව දුන්නා. භාර්යාවරු 3 දෙනාම වඳයි. 3 දෙනාම වඳයි. නේ? එතකොට අවුරුදු 75 දී පොරොන්දුව ලැබිලා 100ක් වෙනකන් ඉන්න උනා. ඊසාක්ටත් අවුරුදු 19ක් විවාහ වෙලා අවුරුදු 60 වෙනකන් ඉන්න උනා. ඒ වගේ අපේ ජීවිතයේ දෙවියන් වහන්සේ දීලා තියෙනවා සමහර ස්ථාන තුල අපිට ගමන් කරන්න ඇදහිල්ලෙන් අපි කොච්චර උන්වහන්සේව විශ්වාස කරනවද? දැන් මේ දරුවා ඉල්ලුවොත් එහෙම නැත්නම් අපේ පුතා ඉල්ලුවොත් එහෙම තව අවුරුද්දකින් දෙකකින් තාත්ති මට කසාද බඳින්න ඕන. කොහොමද? මටයි මල් මිටයි ඔළුවට හත දාගෙන නිරාහාරව යාක්ෂා කළා නේ. ආදරයට දෙයිද කසාදයක් බඳලා 5 වසරේදී වගේ? හරි පුතේ 10 වසර වෙද්දී ළමයි දෙන්නේ 3 දෙනෙක් කෙනා අපි 100 වෙනවා. එතකොට අවුරුදු 40න් වගේ නේ මල්. එහෙම දෙන්නේ නැහැ. ඇයි? ඒක කල වයස නෙමෙයි. ඒක හැබැයි අවුරුදු 25න් 30න් බැන්දාම ඒක ආශිර්වාදයක් නේ යාගේ ජීවිතේට. ඒක ආශිර්වාදයක්. විවාහය ආශිර්වාදයක්. පුරුෂයනි විවාහය ආශිර්වාදයක් නේ? ඔව් කියන්න. ආශිර්වාදයක්. මම විහිළුවක් කරේ. අතර මේක ආශිර්වාදයක්. ආමෙන්. එතකොට ඒක 5 වසරේදී ලැබුණොත් ඒක ශාපයක්. එයාට ඒක හැන්ඩල් කරගන්න බෑ. අවුරුදු 30 වෙලත් අපිට බැරුව කොහොම 5 වසර ළමයා හැන්ඩල් කරගන්නේ? ඔයාලට තේරෙනවද මං කියන්නේ? ගෙදර යන්නත් ඕනේ. මම විහිළුවෙන් කියන්නේ මේ දේ ඔයාගේ ඇතුළට දාන්න ඕනේ. තේරෙනවද? නිසා දෙවියන් වහන්සේ දන්නවා. ඒක අපි පුංචි ළමයි වගේ වෙමු. තාත්තේ ඔයා කියන දෙයක් අපි තමයි අපිට ඕන කලබලයි. මට මේ වෙලාවේදී මේක නැතුනොත් බෑ. ස්වාමින් වහන්සේ මාව අත්හැරලා අර බලන්න අරයා අර බලන්න අර සේවය කරන කෙනා අර බලන්න මේ දේවල් තුල අපි ගිහිල්ලා තියෙනවා. දුක් විඳලා තියෙනවා මානසිකව. ඒක මම කියන්නේ ඔබට. මතෙව් 6:33ට යටත් වෙන්න තීරණය කරපු දවස් ඉඳලා උන්වහන්සේ ආශිර්වාද කරන්න ගත්තා. අභියෝග නැතුව නෙමෙයි. එතකොට බොහෝ දේවල් අපිට හිතන්න පුළුවන්. උන්වහන්සේ හොඳ පෞල් ජීවිතයක් දීලා තියෙනවා. දැන් භාර්යාව ඔබට පුප්පනවා ගස්සනකොට ස්වාමිනේ මොකද්ද ස්වාමිනේ ඔබ වහන්සේ දුන්න භාර්යාව වෙන භාර්යාවක් අල්ලගන්න පුළුවන්ද? බෑ. අර කතාවක් තියෙනවා බැඳගත්තු බෙරේ ගහන්න ඕනේ නෑ එහෙම ගහන්න ඕනේ නෑ. දෙවියන් වහන්සේ එක බැඳේ ලස්සනට තාලෙට ගහන්න.
අයියෝ ඉතින් බැඳගත්තු බේරේ ගහන්න ඕන තටපට වගේ එහෙම ගහන්න එපා. කසාද ජීවිතේ. තාලෙට ගහන්න. මොකද ආයි වෙන එකක් බඳින්න හම්බෙන්නේ නැහැ වට්ටුඩු. ඒක රස විඳින්න. දරුවා රස විඳින්න. දරුවෝ තාම නැත්තම් දෙවනාස දෙයි. එනිසා ඔබගේ ජීවිතේ ඔබ හිතන්න ඕනේ මම තාම කුලියට. ඊට පස්සේ අපි රට යමු. අපි මේ ජොබ් එක කරමු. නැත්නම් ජොබ් දෙකක් විතර කරමු. බිස්නස් එකකුත් පටන් ගමු. කේක් හදමු. අර ගොල්ලෝ මුට්ටි වලට දාලා එක එක විකුණනවා. අපිත් මුට්ටි වලට දාලා වටලප්පන් හදමු. විකුණමු. මුට්ටි වෙලෙන් දෙකන මේ රාජපුත්‍රයෝ දේව රාජ්‍ය ගොඩනගන්න හදන්නේ. උන්වහන්සේ යවන්න හදන්නේ සුභාරංචිය මේගොල්ලෝ මුට්ටි විකුණන්නේ. බිස්නස් හොඳයි. දෙවියන් වහන්සේ තියලා නැත්තම් ඒක ශාපයක්. ඔයගේ මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ තීරණය කරලා නැත්තම් අපි සමහරක් දේවල් තියෙනවා ස්වාමීනි අපි මේක කරන්නද ඉඩ හරින ඒවා තියෙනවා. හැබැයි සම්පූර්ණ දේව කැමැත්ත කිරීම ඊටාම යහපත්. ඉඩ හැරලා කරන එක සමහර කාලට ප්‍රශ්නත් එක්ක යන්නේ. දෙමාපියෝ කියනවා අනේ පුතේ ඔය ගැනම බඳින්න එපා. නෑ නෑ මට මෙයාවම ඕනේ. ඊට පස්සේ ඉඩ හරිනොත් ඉතින් වට කමන්නේ. ඊට පස්සේ බැඳලා අවුරුදු ගානක පස්සේ අනේ ඔව් අම්මා තාත්තා කියපු දේ ඇත්ත හොම්බෝ යක්ෂණියක් වගේ. අපි කිව්වනේ දැන් ඉඩ හැරලා දැන් ඉතින් පුතේ කරගෙන යන්න වැඩේ. දෙවියන් වහන්සේ සමහරක් ඒවා ඉඩ හරිනවා හැබැයි දේව කැමැත්තට යටත් වීම දරුවෙක් වගේ පුතෙක් වගේ. ඒක තමයි ආශිර්වාදය. ඒකට අපිට අපි නැති වෙන්න ඕනේ. ඔබ තේරුම් ගන්න. අපිට අපි නැති වෙන්න ඕනේ. මොකද අපි හදාගෙන තියෙන දේවල්. වැරදි යෝජනා ගේන්න පුළුවන්. එන්න පුළුවන්. හරියට සාරාගෙන් ආබ්‍රහම්ට ආවා වගේ. නේ? සාරා ආබ්‍රහම්ට ඇවිල්ලා කියනවා. දැන් ආශිර්වාදේ උරුමය. මිසරෙන් ගෙනාවු හාගර් ඉන්නෝනේ. අපි ආගෙන් try කරලා බලමු. මෙන්න අපේ යෝජනා. දෙවියන් වහන්සේ දීලා තියෙන දේවල් අපේ ජීවිතයට එද්දී ආශිර්වාදයක්. අපි ඒ දේවල් අපේ ක්‍රමයට ගන්න යාම ඒක ශාපයක් වෙන්න පුළුවන්. ඒක අපිට විතරක් නෙමෙයි අපේ දරුවන්ටත් ඒක යන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට ඔබගේ පුරුෂයා විදේශගතව ඉන්න අය ඉන්න පුළුවන්. මෙතන භාර්යාව විදේශගත. ඒවා දැන් හරි දෙවනාසෙට බාර කරන්න. දැන් මෙහි ඉන්නවා පවුලක් හැටියට ඉන්නවා. අනේ තාත්තව හැමදාම හම්බ වෙනවා දරුවන්ට. මේ දරුවන්ට රැකවරණය තියෙනවා අම්මගේ තාත්තගේ. මෙහි ජොබ් එකකුත් කරන් යනවා. අපිට හොඳ පඩියක් එනවා. අපි හිතන්නකෝ මාසෙට ලක්ෂයක් හම්බ කරනවා. අපිට ඕක මදිනේ. අපි කියන ඕක මදි. දෙවනාසේ දැන් ලක්ෂ 2ක පඩියක් දෙනවා. මාස 2-3 ගිලා ඕකත් මදි වෙනවා. ඇයි? අපේ ඉන්කම් එකට සාපේක්ෂව අපි වියදම් අපි විහිං ඇති කරගන්නවා. ලද දෙයින් සතුටු වීම සමග භක්තිවන්තකම මහත් ලාභයක් ඒවා අපිට අදාළ නැහැ. තිමොතියස්ටනේ කිව්වේ. අපිව සංකීර්ණ කරගන්නවා. යේසුස් වහන්සේ කියනවා මම දන්නවා. කනස්සලු වෙන්න එපා. කන්න ඕන මොකද්ද? බොන්න ඕන මොකද්ද? අඳින්න ඕන මොකද්ද? ඔබට පුළුවන් නම් මට පුළුවන් නම් රුපියල් 5000 ඇඳුමකින් සෑහෙන්න අපි සෑහෙමු. අපි යනවා 20000 ඇඳුමක් ඉතින් හස්බන්ඩ්ගේ පොකට් එකට විදිනවා. හස්බන්ඩ් තියෙන ආදරයට නැත්තම් කරදරයට කරච්චලයට අරන් දෙනවා. ඊට පස්සේ සතිය හොම්බෙන්. ඒ වගේ ප්‍රශ්න වෙනවා. මම ශ්‍රී පාර්ශවයට විතර මේ හස්බන්ඩ්ලත් එහෙමයි. අරක ගන්නවා මේක ගන්නවා වැරදි දෙයට වියදම් කරනවා. අපි හැමදාම කනස්සල්ලෙන්. ඊට පස්සේ අර හොඳට ඉන්න පවුලේ ඊට පස්සේ මොකද ඉන්න ප්‍රශ්න. පෑල දොරින් පැන දුවලා ආදරේ. ඊට පස්සේ යෝජනා වෙනවා. ඔයා රට යන්න. ඊළ අවුරුදු 2ක් ඉඳලා PR එක ගන්න. සමහරු ගෑනුන් යවනවා රට. සමහරු පිරිමින් යවනවා රට. අවුරුදු 2කින් වීසාවේ නැති වුණොත් මොකද කරන්නේ? ළමයාගේ මානසිකත්වයට මොකද වෙන්නේ? අච්චර ආදරෙන් ළඟ ඉඳලා ඔබට සල්ලි හම්බ වෙයි. ඒ උරුමේ හම්බ වෙයි. හැබැයි ඔබට දෙවියන් වහන්සේ දුන්න උරුමයට මොකද වෙන්නේ දරුවට? මං කියන්නේ දෙවියන් වහන්සේ ඉඩ හැරියොත් උන්වහන්සේ මේ ඔක්කොම යවයි. ෆැමිලි එකම යවයි. උන්වහන්සේ කියලා තියෙනවා නිරාහාර ආක්ෂාවට මිස හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් වෙන් වෙන්න එපා කියලා.
ඒ නිසා අපි මතෙව් 6:33ට යටත් වුණොත් අපිට මේවා කිසි කන්ෆියුෂන් එකක් නැතුව අපිට ආශිර්වාද එන එක එනවා. දෙවියන් වහන්සේ කියනවා ඔයා අපරාධේ ඔයාගේ මාවත්වල ගිහලා උන්වහන්සේට යන්න දෙනවා. යන්න දීලා හෙම්බත් වෙලා අපි හැරිලා එනවනේ කවදා හරි. ඊපස් කියන අපරාධනේ පුතා. ඔයත් සෆර් කරා මාත් සෆර් කරා මොකද ඔයා සෆර් කරන නිසා ඔයා දුක් විඳින නිසා. එනිසා අපි මතෙව් 6:33 ආශිර්වාදය ගන්න නම් අපි ඉස්සලාම අපේ තමකමට මැරෙමු, කුරුසිය කරට ගමු, අපේ ආශාව වළක්වාගෙන තාත්තගේ ආශාව මේ පොළොවේ ඉෂ්ට කරමු. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන එක කරනවාමයි. ආමෙන්. ඔබට බැරි දේ, ඔබ නොදැක්ක දේ ඇදහිල්ලෙන් ඔබ ඉදිරියේදී ජීවිතය දකින්න යන මම ප්‍රකාශ කරන එක ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි ඒක අල්ලගමු. අපි ඒ යනෝ ජීවත් වෙමු. ඒ නිසා වයිෆ් හස්බන්ඩ්ටවත්, හස්බන්ඩ් වයිෆ්ටත් කරදර කරන්න යන්න එපා. අත අල්ලගන්න. කියන්න අපි යටත් වෙලා මතෙව් 6:33 කරමු. හැබැයි මතෙව් 6:33 කරද්දිත් රාජ්‍ය හොයන්න හැමතිස්සෙම ඉතින් එහෙම මෙහෙ දුවන්න එපා. පවුල ගැනත් හිතන්න. ඔබ නිරාහාර ආක්ෂාවට දුවගෙන එනවා මවරුන්ගේ ආක්ෂාවට ගෙදර උයලා නැහැ. ඉතින් ඒගොල්ලෝ නිරාහාරව ඉන්න ඕනේ නැහනේ එදාට. ඒගොල්ලෝ කාපු දෙයක්. ඒ දේවලුත් තියාගෙන අපි බැලන්ස් එකේ මේක යමු. අන්තවාදියෙක් නෙමෙයි ජේසුස් වහන්සේ. නේ? එක්ස්ට්‍රීමිස්ට් කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ එක්ස්ට්‍රීමිස්ට් ආදරය සම්බන්ධව ප්‍රේමය. ප්‍රේමය ගැන කතා කරන්න ගියොත් මට තව පැය දෙක තුනක් ගන්න වෙන නිසා අපි එතනින් නවත්තමු. එනිසා අපි දෙවියන් වහන්සේ තුල මතෙව් 6:33 තාත්තගේ වැඩේ අපි කරමු. තාත්තා අපේ වැඩේ කරලා දෙයි. ආමෙන්. දෙවියන් වහන්සේට අපි ස්තුති කරලා අපි ආශා කරමු. අපි දෙවියන් වහන්සේට යටත් වෙමු. ස්වාමිනී මේ වචනේ ආශිර්වාදය අපිට ඕනේ. මේ වචනේ පළදරන පිණිස අපි පුංචි දරුවෝ වගේ ඔබට යටත් වෙනවා. අපි කනස්සලු වුණා. අපි බොහෝ දේවල් සැලසුම් කරා. ඒ කිසිදු සැලසුමක් හරි ගියේ නැහැ. අපි හිතුවා ඔබ අපි අතහැරලා කියලා. අපි හිතුවා ස්වාමීන් ඔබට සේවය කළා වැඩක් නැහැ කියලා. අනේ අපිට සමාවෙන්න අපි අක්ෂ්ණානව අකීකරුව ගත්තු තීරණ සහ ස්වාමිනී කනස්සලු වෙලා ඔබ වහන්සේට විරුද්ධව අනේ ඔබේ ආදරය ස්වාමිනී පාචල් වෙන විදිහට අපි කතා කරා. අනේ අපිට අනුකම්පා කරන්න අපේ තියෙන අනුවණකමට තාත්තේ ඔබ අපිට ආදරේ ඔබ දන්නවා අපිට ඕන දේ අපි ඉල්ලන්න කලින් ඔබ දන්නවා. ස්වාමීන් ඔබ මේ හැම මැවිල්ලටම වඩා ආදරය කරනවා අපිට. ස්වාමීන් අපිට උදව් කරන්න ඔබේ වැඩේ කරන්න. සුභාරංචි කියන්න, රාජ්‍ය සොයන්න, ධර්මිෂ්ඨ වෙන්න, ඔබේ වැඩේට ප්‍රමුඛ ස්ථානය දෙන්න. ස්වාමිනී මෙතන දේව සේවය කරන පුරුෂයෝ ඉන්නෝ. ඔවුන්ට ස්වාමිනී තමන්ගේ ඒ පවුලේ ස්වාමි දියණිය සහ දරුවන්ගෙන් ඒ අවශ්‍ය කරන්නා වූ ස්වාමිනී ශක්තිය ආශිර්වාදය ඔබ වහන්සේ දෙන පිණිසත් ස්වාමිනී සේවය කරන දියණියන්ට ස්වාමි පුරුෂයන්ගෙන් ලැබෙන්න ඕන ආශිර්වාදයේ රැකවරණය යාක්ෂාව ඇතිවන පිණිසත් ස්වාමිනී සේවය කරන දරුවන්ගේ දෙමාපියෝ ඒ දෙමාපියෝ හැටියට යාක්ෂාවෙන් ස්වාමිනී අවසර දීමෙන් සහ ඔවුන් ඇසවීමෙන් රැකවල් කිරීමෙන් ස්වාමිනී ඔබේ රාජ්‍ය වැඩි දියුණු කරන්න ඔබ වහන්සේ උදව් කරන්න. ස්වාමිනී සේවය කරන දෙමාපියන්ගේ දරුවෝ ස්වාමිනී මව්පියන්ට කීකරුව මව්පියන්ට අවනතව ඒ ඔවුන්ගේ සේවයට බාධා නොවන විදිහට ජීවත් වන පිණිසත් ස්වාමිනී ඔබ වහන්සේ උදව් කරන්න. හැමෝටම ධර්මිෂ්ඨ වෙන්න උදව් කරන්න. ස්වාමිනී එතනින් එහාට අපි කිසි දෙයක් ඉල්ලන්න යන්නේ නැහැ. මොකද ඔබ කියනවා මම දන්නවා කියලා. ස්වාමිනී අපි ඒක විශ්වාස කරනවා. ඒක විශ්වාස කළා ජීවත් වෙලා ඔබ ප්‍රසන්න කරන්න අපිට හැදහිල්ල දෙන්න. ජෙසුන බෙලෙන් මේ හැම කෙනෙක්ම හැම දෙයක්ම අපි සියලු දෙනා වැස්සෙනවා. යටත්ව බාර වෙනවා. ජේසුස් වහන්සේ ඔබේ නාමයෙන්. ආමෙන්. දෙවියන් වහන්සේ ඔබට මහත් ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.